Thank you, sir. නෑ. ඔක හැම තිස්සෙම ඔළුවේ තියාගන්න මොකද ලේඩි කෙනෙක් ගර්ල් කෙනෙක් හැම තිස්සෙම ලස්සනට අඳින්න. මොකද ඒ ඇට්‍රැක්ෂන් එක තමයි දැන් බාන්න වා සින්දු කියද්දී මේ පිටිපස්සින් ඔඩියන්ස් එක කොහොමද? ඕම ගියේ. ඉතින් all the best and good luck. Thank you, sir. චන්ද්‍රලේඛ ඉතා හොඳින් ගායනා කළා. මං ඇත්තටම ඇයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මුල් ගායිකාව අනුකරණය නොකිරීම. මොකද මං මෙතන මේ වේදිකාවේ ගොඩාක් වෙලාවට දැක්කා අපේ කාංචනා අරුණාදී මහත්මියගේ ගීත ගායනා කරන්න මෙතෙන්ට එන හැම කෙනාම කාංචනාව ඉමිටේට් කරන්න බලනවා. ඉතින් ඇත්තටම ඒක ඒගොල්ලෝ දැනගෙනද නොදැනද කරන්න කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක ඇත්තටම ඒගොල්ලන්ට අවාසි. මොකද කාංචනා අනුරාධි කෙනෙක් දැනට ලංකාවේ බිහි වෙලා ඉන්න නිසා. ඉතින් මම ඔබට ඒකට ස්තුති කරනවා. ඒ වගේම අනිත් පැත්ත තමයි මම චුට්ටි දෙයක් දැක්කා අර verses වල ends sing කරද්දි පොඩක් හුස්ම නැති වෙලා පොඩක් ඇත ඇරෙනවා. ඒකෙන්ද breathing exercises ඉදිරියට කරන්න වෙනවා. දැන් ඔබ ඉදිරියට මේ තරඟේ යන නිසා. හොඳයි එහෙනම් කවුමුදි මේ අඩුපාඩු ටිකත් හදාගෙන අපි දෙවන තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා. කවුමුදි සාවිත්‍රි තමයි මේ මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට යන තරගකාරණිය බවට පත්වන්නේ. ශ්‍රේහන් අපිට සිදු වෙනවා ඔබට හිරුස්ථා මාවතෙන් සමු දෙන්න. ඇත්තටම සාරංගේ මේ මට මේ තැනට එන්න සෑහෙන කට්ටිය උදව් කරා. ඉතින් අද ටෙන්ෂන් එකත් එක්ක මට ඒක කරගන්න බැරි වුණා ඇත්තටම. ඉතින් මියුසික් අතාරින්නේ නැහැ. දිගටම කරගෙන යනවා. ඉතින් ඊළඟ පාර ඊට වඩා හොඳ දෙයක් කරනවා කියලා මෙතනින් යනවා. හොඳයි ශ්‍රේහන් කෞෂාන් තමයි මේ මුහුණට මුහුණ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. ඔහුට 80%ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඉතින් ශ්‍රේහන් කෞෂාන්ට අපි තරගෙන් සමු දෙමින් දැන් අප යමු වන්නේ අද shopping mall audition එකෙන් ජයග්‍රහණය ලබාගෙන සජීවීව ගායනා කරන්නට අවස්ථාව මේ වරම ජීවිතය උසස් අයුරින්ම වෙනස් කරගන්න මේ ලබා ගන්නා වරම ලබා ගන්නා තරගකාරණයන් දෙදෙනාව වේදිකාවට කැඳවන්න මේ ඒ තරගකරුවන් ද්විත්වය මාවඩල්ලි